ළමයි අද අපි සාකච්ඡා කරන්නේ පයිතගරස් ප්‍රමේය 9 10 11 වසර 3ටම අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා A level වලට ගියොත් A level වලදීත් මේක වැදගත් වෙනවා. බලන්න පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. අපි පයිතගරස් කියන ප්‍රමේය පිළිපදින්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට. ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ එක කෝණයක් අංශක 90ක් වෙන ත්‍රිකෝණ වලට තමයි කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට තමයි පයිතගරස් ප්‍රමේය පිළිපදින්නේ. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ? අපි මෙහෙම කියනවා. මේ ඍජුකෝණය ඉදිරියේ තියෙන පාදයට අපි කියනවා දිගම පාදය. දිගම පාදය. ඒ කියන්නේ කර්ණය. අපි ඒකට කියනවා කර්ණය. ඒ කර්ණයට අමතරව තවත් පාද දෙකක් තියෙනවා. තවත් පාද දෙකක්. අපි මේකට මෙහෙම ලියනවා. දිගම පාදේ කියන්නේ කර්ණය. කර්ණය අපි දන්නවා BC කියලා. BC. ඔන්න ඒ BC ගේ වර්ග මේ පාදයේ වර්ග සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එකක් තමයි AB. AB පාදයේ වර්ග එකතු කිරීම අනිත් පාදය AC. AC පාදයේ වර්ග. ඔන්න ඕකට අපි කියනවා පයිතගරස් ප්‍රමේය කියලා. පයිතගරස් ප්‍රමේය. දැන් බලමු මේකට අගයන් ආදේශ කරලා බලන්න. දැන් මම මෙතනට දානවා සෙන්ටිමීටර 3යි කියලා. මෙතනට දානවා සෙන්ටිමීටර 4යි කියලා. මේ දිග තමයි මම හොයන්න ඕන. මම මේකට දාන්නම් x කියලා. x සෙන්ටිමීටර. දැන් අපි x තමයි මේ ගානේ හොයන්න ඕනේ. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ සූත්‍රෙට මේ අගයන් ටික ආදේශ කරන්න ඕනේ. බලන්න BC. BC කීයද? x. එහෙනම් x ගේ වර්ග. AB. AB 3යි. 3ේ වර්ග එකතු කිරීම. AC 4යි. 4ේ වර්ග. x ගේ වර්ග සමානයි 3ේ වර්ග. 3ේ වර්ග 9යි. 4ේ වර්ග 4 වරක් 4 16යි. බලන්න 9යි 16යි 25යි. 9යි 16යි එකතු කරාම 25යි. x ගේ වර්ග. දැන් ඔයාලා 25ත් ලියා ගන්න ඕනේ වර්ගයක් විදියට. 25 කියන්නේ කීයේ වර්ගද? 5ේ වර්ග. 25 කියන්නේ 5ේ වර්ග. දැන් ඔයාලට පුළුවන් වර්ග ඉවත් කරන්න. වර්ග ඉවත් කරන්න මොකක්ද දාන්නේ? වර්ගමූල. එහෙනම් දෙපැත්තටම දානවා වර්ගමූල. මෙන්න මේ වර්ගයට වර්ගමූල. වර්ගයට වර්ගමූල කැපිලා ඉවත් වෙනවා. එතකොට අපිට ඉතුරු වෙනවා x සමානයි සෙන්ටිමීටර 5යි කියලා. ඔන්න අපි පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා මෙන්න මේ BC කියන පාදයේ දිග හොයාගත්තා. හරි. දැන් ඔයාලා මේක ලියා ගන්නකො ළමයි. ළමයි අපි පයිතගරස් ප්‍රමේය යටතේ මම ඔයාලට මූලික වශයෙන් ගාණක් කියලා දුන්නා. මේ පළවෙනි ගාණ. බලන්න පළවෙනි ගාණ. මෙතන අපිට දීලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ දිගම පාදය, ඒ කියන්නේ කර්ණය අපිට දීලා සෙන්ටිමීටර 10යි කියලා. එක පාදයක් තියලා BC, ඒක x කියලා දාලා අපි යන්නේ ඒක තමයි හොයන්න ඕනේ. අනෙක් පාදය දීලා සෙන්ටිමීටර 6යි කියලා. අපි දැන් මේකට පයිතගරස් ප්‍රමේය දාලා ගාණ හදාගෙන යන්නයි තියෙන්නේ. ඔයාලා දැන් ප්‍රමේය දාන්න කලින් අපි මෙහෙම ලියන්න ඕන. පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් අපි මේ ප්‍රමේය දානවා කියලා ලියන්න ඕන. පයිතගරස් ප්‍රමේය යෙදීමෙන්. දැන් අපි සූත්‍රය ලියමු මේ ත්‍රිකෝණය බලලා. AB දිගම පාදයේ AB. AB ගේ වර්ග සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. CB. CB ගේ වර්ග
ගේ වර්ග. ඔන්න පයිතගොරස් ප්‍රමේය ලියාගත්තා. දැන් අපි ආදේශ කරමු. AB කීයද? 10යි. එහෙනම් 10 වර්ග. CB ඒක තමයි අපි හොයන්න ඕන. x ගේ වර්ග. CA 6යි. 6 වර්ග. ඔය විදිහට අපි අගයන් ටික දාගන්න. 10 වර්ග 10 වරක් 10. කීයද? 100යි. x ගේ වර්ග 6 වර්ග 6 වරක් 6 36යි. දැන් අපිට මේ x වර්ගනේ ඕනේ. මේක අපි තනි කර ගන්න ඕනේ. මේ පැත්තේ තියෙන ධන 36. ඔයාලා මේ පැත්තට ගේනවා ඍණ 36ක් කරලා. එහෙනම් 100 අඩු කිරීම 36 සමානයි x ගේ වර්ග. 100න් අඩු කරන්න ඕන 36ක්. 100න් 36ක් අඩු කරාම කීයද? 64යි. 64යි. එහෙනම් x වර්ග සමානයි 64යි. දැන් ඔයාලා බලන්න ඕනේ මෙතන තියෙන x ගේ වර්ගනේ 64 කියන්නේ කීයේ වර්ගද? බලමු. 64 කියන්නේ කීයේ වර්ගද? 8 වර්ග. 64 කියන්නේ 8 වර්ග. එහෙනම් x වර්ග සමානයි 8 වර්ග. වර්ග ඉවත් කරන්න මොකද්ද කරන්නේ? වර්ගමූල දානවා. එහෙනම් මේ පැත්තට දානවා වර්ගමූල, එහා පැත්තට දානවා වර්ගමූල. මෙන්න මේ වර්ගයට වර්ගමූල කැපෙනවා. වර්ගයට වර්ගමූල කැපෙනවා. එතකොට එනවා x සමානයි සෙන්ටිමීටර 8යි කියලා. අපෙන් අහන්නේ x නෙමෙයි. අහන්නේ මොකද්ද? BC. එහෙනම් ඔයාලා අන්තිම උත්තරේ ලියනවා BC සමානයි 8යි සෙන්ටිමීටර. BC සමානයි 8යි සෙන්ටිමීටර. හරි. පැහැදිලිව ලියාගන්න ළමයි. හරි ළමයි. දෙවෙනි ගාන බලමු. බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගානේ අපිට කියනවා PQ. PQ සෙන්ටිමීටර 5යි. RQ තමයි අපි හොයන්න ඕන. පාදයේ දිග සොයන්න. PR සෙන්ටිමීටර 4යි. හරි. දැන් අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? පයිතගොරස් ප්‍රමේය ලියා ගන්න. ප්‍රමේය ලියන්න කලින් අපි ලියනවා පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන්. බලන්න දිගම් පාදය කර්ණයේ වර්ග PQ ගේ වර්ග සමානයි PR වර්ග ධන RQ වර්ග. දැන් මේකට ආදේශ කරන්න ඕන. PQ 5යි. 5 වර්ග. PR 4යි. 4 වර්ග. RQ y ගේ වර්ග. දැන් මේවා සුළු කරන්න ඕන. 5 වර්ග 5 වාරයක් 5 25යි. 4 වර්ග 4 වාරයක් 4 16යි. y ගේ වර්ග. මේ ධන 16 මේ පැත්තට ගේනවා අපි ඍණ 16ක් කරලා. 25 අඩු කිරීම 16 සමානයි y වර්ග. 25න් අඩු කරන්න ඕන 16ක්. 25න් 16ක් කීයද? 9යි. y වර්ග. y වර්ග සමානයි 9 කියන්නේ කීයේ වර්ගද? 3 වර්ග. 9 කියන්නේ 3 වර්ග. අපිට y නේ ඕන. වර්ග ඉවත් කරන්න දෙපැත්තටම දානවා වර්ගමූල. එහෙනම් වර්ගයට වර්ගමූල කැපෙනවා. වර්ගයට වර්ගමූල කැපෙනවා. y සමානයි සෙන්ටිමීටර 3යි කියලා එනවා. එහෙනම් අපි y වලට අගේ යුව සෙන්ටිමීටර 3යි. ඒ කියන්නේ RQ සෙන්ටිමීටර 3යි කියලා උත්තරේ එනවා. මම හිතන දැන් ඔයාලට උදාහරණ දෙකක් කරා මූලික වශයෙන් ගානක් කියලා දුන්නා. ඔය ගණන් තුන හරියට ඔයාලා ගෙදරදී නැවත කරලා ඔය පාඩම කොට දාගන්න. ඒතර ඔයාලට 9 10 11 වසර 3 ඉන්න සියලු දෙනාටම මේ කොටස ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අදට මේ පාඩම ඉවරයි. ඔයාලා ගෙදරදී මේක නැවත කරලා මේ පාඩම කොට දාගන්න.